මාස 3ක් වැනි දීර්ඝ නිමාඩුවකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත තරගාවලි ලබන මාසයේදී ආරම්භ වීමට නියමිතයි. ඉතින් පළමුවෙන් ආරම්භ වන තරගාවලිය විදිහට බංග්ලාදේශ කණ්ඩායමත් සමග ටෙස්ට් තරග 2ක්, එදින තරග 3ක් සහ 20 තරග 3ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ඒ බංග්ලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වෙන තරගාවලිය සඳහා එදින සහ 20 සංචිතය සඳහා දසුන් චානකව ඇතුළත් කරන බව උපුල් තරංග සහ ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය යෝජනා කර තිබෙනවා. ඉතින් ඒ අනුව මෙවර 2025 IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරපු දසුන් චානකට ඔහුට ඒ තරගාවලියේ එක් අවස්ථාවක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ. ඉතින් ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදිහටවත් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් කෙසේ වුවත් IPL තරගාවලිය අවසන් වීමෙන් පසු නැවතත් දසුන් චානක ශ්‍රී ලංකා කණ්ඩායමේ 20 සහ එදින සංචිතය සඳහා නැවත ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් දැනුම් දී තිබෙනවා. ඉතින් දසුන් චානකව එළඹෙන බංග්ලාදේශ 20 සංචිතයේදී ඔහුට නැවත සුපුරුදු ආකාරයටම ක්‍රීඩා කිරීමට හැර ඔහුව පසුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත් කරගත්තෙන් ඇරඹෙන 20 ලෝකුසානි සඳහා ඔහුව 20 සංචිතය සඳහා ගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දන්වා සිටිනවා. ඉතින් ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වෙන 20 තරග 3 දසුන් චානකට කුඩා හෝ අවස්ථාවක් ලැබෙන බව දන්වා සිටිනවා. ඉතින් ඒ අනුව දසුන් චානක අත්දැකීම් 10ට ක්‍රීඩකයෙක්. මොකද ඔහු කාලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නෙකු සහ පිතිකරණය විලාසයෙන් දශකයන් දක්වපු ක්‍රීඩකයෙක්. ඒ වගේම වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ කලින් ලබාගෙන සිටියේද දසුන් චානකයි. ඉතින් ඒ නිසා ඔහුට අත්දැකීම් බහුල පවතින නිසා ඔහුට දීර්ඝ කාලයක් තවත් මේ තරගාවලි කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔහුට තව දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට තිබෙනවා. ඔහුට තම අවුරුදු 4ක 5ක කාලයක් ඔහුට තව ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් එළඹෙන බංග්ලාදේශ සංචාරය සඳහා දසුන් චානකව සංචිතේ ඉදී කියා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.